ඊළඟට බලමු 2015 ශ්‍රේණි ගාන හදන විදිය ගැන. right. පුතේ මේක දීලා තියෙන මුලින්ම VG සම්බන්ධතාවයක් දීලා ABC නීති තුන ලබා ගන්න කියලා UR එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඔය UR කියන එක FR අඩු කිරීම FR ධන දෙක ආකාරයට ප්‍රකාශ කරන්න කියලා. right. ඊට පස්සේ සාමාන්‍ය ගාණක් විදියටම සිග්මා UR ඒ කියන්නේ පදෙන් ගාණක අයික්‍ය හොයලා අභිසාරී වන බව අපෝහණය කරන්න තියෙන්නේ. right. මුලින්ම දරුවෝ තියෙන්නේ මේ බීජයේ සරසාමයට ගැලපෙන ආකාරයට ABC නීති තුන ලබා ගන්න. කැපිටල් A වාරයක් R ධන 5ට වර්ගය අඩු කිරීම B වතාවක් R ධන 1ට වර්ගය සමානයි R ධන කැපිටල් C. වම් පැත්ත අපි ප්‍රසාරණය කරමු. කැපිටල් A වතාවක් R වර්ගය ධන 10ක් R ධන 25යි ඍණ B වතාවක් R වර්ගය ධන 2යි R ධන 1 සමානයි R ධන කැපිටල් C. දැන් සංගුණකයන් සමාන කරමු. සංගුණකයන් සැසඳීමෙන් අපි මුලින්ම R වර්ගය බලමු. R වර්ගයේ වම් අත පැත්තේ තියෙන සංගුණක පද්ධතිය කවුද? මේ R වර්ගයේ වලින් වැඩි වෙනවා. මේ R වර්ගයේ ගුණ වෙන්නේ ඍණ B මගින්. උට ඒ ඍණ B දකුණු පැත්තේ R වර්ගයක් නැහැ. ඒක නිසා බිඳුවයි. A සමානයි B. සමීකරණ අංක 1. R ගේ පරිණ බලයට යමු. 10යි A ඍණ B දෙකෙන් වැඩි වෙනවා. ඍණ 2යි B සමානයි දකුණු පැත්තේ 1යිනේ. A සමානයි B නේ. ඒ නිසා B වෙනුවට A ලියන්න පුළුවන්. අපි සමීකරණ අංක 1කින් ආදේශ කරමු මෙතනම. 10ක් A අඩු කිරීම දෙවතාවක් B කියන්නේ Aමයි. 8යි A වලගේ ධන 1යි එබැවින් A වලගේ එනවා 8න් 1 කියලා. අංක 1කින් B ගන්න පුළුවන් 8න් 1 කියලා. දැන් C නියතය ලබා ගනිමු. ඒ සඳහා නියත පද සංසන්දනය කරන්න පුළුවන්. 25ක් A අඩු කිරීම B සමාන වෙන පුතේ C වලට. A කියන්නේ 8න් 1යිනේ. A 8න් 1යි B 8න් 1යි. 25 බෙදීම 8 ඍණ 8න් 1 සමානයි C වලට. මේකෙන් දරුව වෙන්නේ 24 බෙදීම 8 කියන්නේ ධන 3යි. right. මේක ළමයිනේ මොකක් හෝ සම්බන්ධයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගාන ගෙනියන්න. ඒක නිසා අපි ABC හෙව්වට පස්සේ අනිවාර්යෙන්ම මේ ABC ඇතුළත් ප්‍රකාශයට ආදේශ කරලා ඒ සම්බන්ධතාවය ලබා ගනිමු. A වලගේ පුතේ 8න් 1යි R ධන 5ට වර්ගය B 8න් 1යි R ධන 1ට වර්ගය සමානයි R ධන 3. මේකේ අපේ සම්බන්ධාංක දෙක සමීකරණ අංක 2 විදිහට ගනිමු. මුල ළමයිනේ ගානේ මුලින්ම ඔය වගේ සර්වසාමයක් දීලා නීත ලබා ගන්න කියන්නේ මේක අපිට ප්‍රයෝගී වෙනවා ගාන ඉදිරියට ගෙනියන්න. ඒක නිසා මේ වගේ තැනකදී නොදන්න පද සියල්ල හෙව්වට පස්සේ මේ මූලික සම්බන්ධතාවය ටික ආදේශ කරලා ඒ ප්‍රකාශනය වෙනම ලියා ගන්න ඕනේ. හරි. UR එක දීලා තියෙනවා. UR කියන්නේ ශ්‍රේණියක ආරණ පදයනේ. UR සමානයි ධන 8 බෙදීම R ධන 1 වර්ගය R ධන 3යි
r ධන 5ට වර්ගය. කලින් විභාග ගානකත් පුතේ ur එකක් කියන්නේ මේකම නෙමෙයි වෙන මේ ආකාර එකක් අපිට මුණ ගැහුණා. ළමනේ මෙතනදී මේ ශ්‍රේණි පාඩමේදී ur සමානයි fr in fr ධන 1 වෙන මේ ක්‍රමයට කියන්නේ අන්තර් ක්‍රමය කියලා. සමහර ගණන් වලදී fr අඩු කිරීම fr in 1 ලැබෙනවා. මේ ගානේදී නම් fr අඩු කිරීම fr ධන 2 කියලා පුතේ තියෙන්නේ. හරි. මේ සිතේ r ධන 1 එක ප්‍රශ්නයක් නෑ මොකක්ද තිබ්බත් පොදුවේ අපි මේ ක්‍රියාවලියට පුතේ කියන්නේ අන්තර් ක්‍රමය කියලා. අන්තර් ක්‍රමය ශ්‍රේණිය ආකලනය කරනවා. ඔය අන්තර් ක්‍රමේ භාවිතා කරද්දී ur තුල තියෙන මූලික ගුණාංගයක් තියෙන්න ඕනේ. මේ විදිහට අන්තර් ක්‍රමයෙන් සංඛ්‍යා පද්ධතියක එකතු ලබා ගන්න ur ගේ ළමයිනේ තියෙන්න ඕනේ මූලික ගුණාංගයක් තියෙනවා. ඒ ගුණාංගය තමයි ur ගේ හරය. හරය තුල පවතිනා වූ සාධක පද්ධතිය සමජාතීය ඒවා විය යුතුයි. සමජාතීය සාධක වෙන්න ඕනේ. ඔක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. සමජාතීය සාධක පද්ධතියක් මේ හරය තුල පවතින්න ඕනේ. සමජාතීය කියන්නේ මොකක්ද? එකම ස්වරූපයක් සාධක අතර තියෙන්න ඕනේ. බලන්න මෙතන ur ගේ හරය r ධන 1ට වර්ගයේ තියෙනවා. r ධන 3ට වර්ගයේ නැහැ. r ධන 5ට වර්ගයේ තියෙනවා. සාධක දෙකක වර්ගයේ කියන බලය අඩංගුවේ මැද තියෙන එක සාධකයක වර්ගයේ පදේ නැහැ. අන්න ඒක නිසා සමජාතීය භාවයක් මේ හරයේ සාධක තුල නැහැ පුතේ. හරි. එහෙනම් මේ ආකාරයට අන්තර් ක්‍රමය පාවිච්චි කරන්න නම් ur ගේ හරිය මුලින්ම සමජාතීය සාධක පද්ධතියකින් සම්පූර්ණ කරගන්න ඕනේ. සමජාතීය සාධක පද්ධතියකින් සම්පූර්ණ කරගන්න ඕනේ. අන්න ඒ සඳහා මේ r ධන 3න් හරයයි ලවයයි දෙකම වැඩි කරන්න. හරයත් වැඩි කරන්න, ලවයත් වැඩි කරන්න. අන්න එතකොට r ධන 3 වර්ගය කියන එක හැදෙනවා. ලවය වැඩි කරන්න r ධන 3න් හරයත් පුතේ වැඩි කරන්න r ධන 3න් r ධන 1 වර්ගය අන්න දැන් r ධන 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. r ධන 5ට වර්ගය. දැන් පුතේ බලන්න මේ ගාන තියෙන්නේ ur සමානයි fr අඩු කිරීම fr ධන 2 වන ආකාරයට fr කියලා කෙනෙක් හොයාගන්න කියලා කියනවා. කොහොමද ඒක කරන්නේ? දැන් අපි බලමු කලින් කරපු දේ. කලින්ම කළේ පුතේ ABC නීත ටික ලබා ගත්තානේ. ආන්ගේ සම්බන්ධතාවයේ දකුණු පැත්තේ තියෙනවා r ධන 3 කියන ප්‍රකාශනය. මේ r ධන 3 පුතේ තියෙනවා ලවය තුල. ලවය තුල තියෙනවා. එහෙනම් අපිට සමීකරණාංක දෙකේ දකුණු පැත්තේ තියෙන r ධන 3 වෙනුවට එයාගේ වම් අත පැත්ත තියෙනවනේ. සමීකරණාංක දෙකේ වම් අත පැත්ත ආදේශ කරන්න පුළුවන් මේ ur ගේ ලවයේ තියෙන r ධන 3ට. මේක අටෙන් වැඩිලා තියෙන්නේ. ඕනම් මේක අටෙන් වැඩි කරලා ගන්න පුළුවන්. අපි මෙහෙම ආදේශ කරමුකෝ. සමීකරණාංක දෙකෙන් ආදේශ කරමු. ur සමානයි 8 වරහණ දාලා ලියන්නම්. 8න් එක වතාවක් r ධන 5ට වර්ගය අඩු කිරීම 8න් එක වාරයක් r ධන 1ට වර්ගය කියලා. බෙදීම හරය r ධන 1 වර්ගය r ධන 3 වර්ගය r ධන 5ට වර්ගය. දැන් පුතේ මෙතන 8න් ගුණ කරමු. මේ 8න් ලවය ගුණ කරද්දී මේ r ධන 5 වර්ගයේ තියෙන සංගුණක 8න් එකයි මේ කෙලවරේ වරහණේ තියෙන සංගුණකයේ ඍණ 8න් එකයි කැපලා යනවා. පුතේ එතකොට ඉතුරු වෙන්නේ r ධන 5 වර්ගය ඍණ r ධන 1 වර්ගය කියන ප්‍රකාශනය. හරේනවා r ධන 1 වර්ගය r ධන 3 වර්ගය r ධන 5 වර්ගය. දැන් පුතේ මේක ලවයේ අන්තරයක් තියෙනවා. මේ ලවයේ තියෙනා වූ අන්තරය වෙන වෙනම මේ හරයෙන් අපි බෙදමු.
හැබැයි ඔයාලට පැහැදිලි ළමයිනේ r ධන 5 වර්ගයේ මේ හරියෙන් බෙදද්දී r ධන 5 වර්ගය අනිවාර්යයෙන්ම හරියින් ළවෙන් කැපිලා යනවා. r ධන 5 වර්ගයත් කැපෙනවා. r ධන k වර්ගයත් බෙදද්දී කැපිලා යනවා. හැබැයි r ධන 5 හෝ r ධන 1 කියන එක බිඳුවක් වෙන්නේ නැහැ. හේතුව r ධන නිකලයක් නිසා. ඒවා ලියන්න ඕනේ. සිම්පල් r අයත් ඩබල් Z ධන සඳහා UR සුළු කරමු. r ධන 5 වර්ගය බෙදීම r ධන 1 වර්ගය r ධන 3ට වර්ගය r ධන 5 වර්ගය අඩු කිරීම r ධන 1 වර්ගයක් බෙදමු. right. දැන් බලන්න r කියන පිටේ ධන නිකලයක් මේ r ධන 1 වර්ගයේ බිඳුව වෙන්න බෑ. r ධන 5 වර්ගයේ බිඳුව වෙන්න බෑ. ඒවල ඉවෙන්න ඕනේ හරි. නිකාම් මිරිගහලා පිටේ සමාන වුණ පමණින් කපන්න බෑ දරුවෝ හරි. බිඳුව බිඳුවෙන් බෙදීම අර්ථ විරහිතයිනේ. ඕන්ගේ චූටි චූටි සංකල්ප ගණන් ඇතුළේ තියෙනවා. ළමයි එක කල්පනාවෙන් ද වැඩ කරන්න කියන එක අනිවාර්ය විභාගෙදී චෙක් කරනවා දරුවෝ හරි. දැන් අපිට මේකේ කැපීමේ ඉර ගහන්න අයිතියක් තියෙනවා. මෙතන r කියන එක ධන නිකලයක් සඳහා කියලා ලිව්ව නිසා. ඇයි ඒ? මේ අපි ඉරි ගහලා කපලා දාලා තියෙන්නේ බිඳුවක් නොවන සංඛ්‍යාවක් එමගේකීම බෙදීමක්. හරි? මැස්ක ළමයින්ගේ වගේ සියුම් තර්ක තියෙන්න ඕනේ හරියට ඔළුවේ. UR සමානයි 1ට r ධන 1 වර්ගය r ධන 3 වර්ගය අඩු කිරීම 1ට r ධන 3 වර්ගය r ධන 5 වර්ගය. අපි ළමයිනේ මේ පළවෙනි සිතේ ගනිමු fr කියලා ගනිමු. fr සමානයි එක බෙදීම r ධන 1 වර්ගය r ධන 3 වර්ගය ලෙස ගනිමු. ඔන්න ඔය විදිහට fr ගනිමු. මේ ගානේ ළමයි තිබ්බේ UR සමානයි FR අඩු කිරීම FR ධන 2 වන ආකාරයට FR හොයන්න කියලා. මෙයා FR කියලා ගත්ත පමණින් මෙයා FR ධන 2 කියලා ගන්න අපිට බෑ. දෙකම එකපාර ගන්න බෑ පුතේ හරි. එකක් FR කියලා අරගෙන FR තුල තියෙන R සඳහා R ධන 2 ආදේශ කිරීමෙන් දෙවෙන්න එනවා කියලා මෙන්න මේ දෙවෙනි භාග සංඛ්‍යාව වෙනවා කියන ඔප්පු කිරීමට ආ යුතුයි හරි. FR ධන 2 ලියමු. මෙතන තියෙන සෑම R අකුරකටම R ධන 2 ලියන්න ඕනේ. R ධන 2 ධන 1 වර්ගයේ මේ R පදයට ලියන්නේ R ධන 2 කියලා. උත්තරය ලැබෙනවා R ධන 3ට වර්ගය R ධන 5ට වර්ගය කියලා. දැන් පැහැදිලි මේ භාග සංඛ්‍යාව FR ට සමානයි නම් දෙවෙනි භාග සංඛ්‍යාව FR ධන 2ට සමාන වෙනවා කියලා. මේ අපේ සම්බන්ධාංක 3. තුන්වෙනි එකේ පළවෙනි භාග සංඛ්‍යාව FR නම් දෙවෙනි FR ධන 2 කියලා මෙතනින් ඔප්පු වීමක් තියෙනවා. ඒක ලියන්න එතකොට. සමීකරණාංක 3ට අනුව UR සමානයි FR ඉන FR ධන 2 වේ. ඔන්න ඔහොමයි ඔප්පු කරන්නේ. හරි? දැන් මෙන්න මේක තමයි අන්තර් ක්‍රමය. මෙන්න මේ සිත දෙකේ අන්තරයෙන් UR එක ගොඩනගෙනවා. ඕකෙන් අපි සිග්මා UR වල අගය ගන්න එක කියලා බලමු. UR සමානයි FR අඩු කිරීම FR ධන 2. පුතේ මේක චූට්ටක් වෙනස් හරි.
ගොඩක් ගණන් වල තියෙන FR අඩු කිරීම FR ධන 1 FR ඍණ 1 වගේ වුණානේ. මේකේ තියෙන්නේ FR අඩු කිරීම FR ධන 2 කියලා. මම ඔයාලට කියලා තියෙනවා මේකේ ළමයිනේ අපි අර සංඛ්‍යාවල පහලට ලියනවනේ. ඒක ලියද්දී රටාවක් හොයාගන්න නම් කැපෙන රේඛා දෙකක්වත් අපි අඳින්න ඕනේ. හරි? ඒක මතකයේ තියාගන්න. R සමානයි 1 විට U 1 සමානයි F1 ඍණ F3යි කියලා තියෙන්නේ. 2යි 1යි 3යි. R සමානයි 2 ආදේශ කරන්න. U 2 සමානයි F2 ඍණ F4. R සමානයි 3 ආදේශ කරමු. U 3 කියන්නේ F3 ඍණ F5. ඔන්න ඕකේ බලන්න. උඩින් පේලි 3ක් ලියුවා. උඩින් පේලි 3ක් තියෙනකොට පුතින් මේ F3 කැපෙන්නේ මෙන්න මේ පදයට එක්ක. කැපෙන රටාවක් කිව්වට කැපෙන්නේ එකයි. ඒ කියන්නේ එක ජෝඩුවක් ඉවත් වෙලා යනවා. රටාවක් එහෙම ගන්න බෑ. ඒක නිසා තව පේලියක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. R සමානයි 4 විට U 4 සමානයි F4 අඩු කිරීම F6 කියලා ගන්න පුළුවන්. බලන්න. මේ F3 F3ත් එක්ක ඉවත් වෙනවා F4 F4ත් එක්ක ඉවත් වෙනවා. අන්න කැපෙන රේඛා දෙකක් අපිට හොයාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මේ වගේ සිග්මා UR ගන්නකොට උඩින් පේලි 3යි යටින් පේලි 3යි කියලා මතක තියාගන්න එපා. මතක තියාගන්න ඕනේ එකම දේ තමයි උඩින් රේඛා දෙකක් කැපෙන්න ඕනේ. පහලින් රේඛා දෙකක් කැපෙන්න ඕනේ. එහෙනම් රේඛා දෙකක් පුතේ අපි ඒ කියන්නේ සංඛ්‍යාවක් කැපෙන රේඛා දෙකක් අනින්න පේලි 4ක් ලියන්න ඕනේනේ. නම් පහලිනුත් පේලි 4ක් අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. අවසන් වෙන්නේ n වලින් ඊට පෙර n ඍණ 1 ඊට කලින් n ඍණ 2 ඊටත් පෙර n ඍණ 3 තියෙන්න ඕනේ. R සමාන n ඍණ 3 විට U n ඍණ 3 සමානයි F n ඍණ 3 අඩු කිරීම F n ඍණ 1. තිත්පේලියක් පාඩ දාලා තියන්න. මේව අනිවාර්ය දේවල්. R සමානයි n ඍණ 2 විට U n ඍණ 2 සමානයි F n ඍණ 2 අඩු කිරීම F n. R සමාන n ඍණ 1 විට U n ඍණ 1 සමානයි F n ඍණ 1 අඩු කිරීම F n ධන 1. R සමාන n යොදමු. අන්න U n ලැබෙනවා F n අඩු කිරීම F n ධන 2. ඔකයි. right. පුතේ මේකෙදී බලන්න මේ F3 මෙයත් එක්ක ඉවත් වෙලා එනවා F4 ඉවත් වෙලා එනවා Fn ඉවත් වෙන Fn ධන එකත් ඉවත් ඍණ එකත් ඉවත් වෙනවා. ඒ අතරමැද සියරම් පද පුතේ ඔය විදිහට කැපි කැපි යන්න ඕනේ. මේක දරුවෝ ඉතුරු වෙන්නේ F1 සහ F2 කියන උඩින් පද දෙකකෝයි යටින් පද දෙකකෝයි ඉතුරු වෙනවා. වමේ උත්තරේ U1 සිට UN දක්වා එකතුව සිග්මා UR R1 සිට n දක්වා F1 ධන F2 අඩු කිරීම Fn ධන 1 අඩු කිරීම Fn ධන 2. right. අපි ළමයිනේ FR දන්නවනේ. මෙන්න මෙයන් FR. එහෙනම් මේක දිහා බලාගෙන අපිට F1යි F2යි Fn ධන 1 Fn ධන 2 ආදේශ කරන්න පුළුවන්. සිග්මා UR R1 සිට n දක්වා F1 එකතු කිරීම F2 අඩු කිරීම Fn ධන 1 අඩු කිරීම Fn ධන 2. ඔක අපි ආදේශ කරමු. F1 එක දාද්දි 1 1 2 2 වර්ගය 4යි.
ඕකේ පේපර් එකේ කොහොමද තිබ්බේ? 8 වර්ගය දන 15 වර්ගය. ඒ කියන්නේ සුළු කරන්න ඕනෙත් නෑනේ. මම මේම ලියන්නම්කෝ. 2 වර්ගය 4 වර්ගය. දෙක දාපුවාම 2 1 3යි. 3 වර්ගය ගුණ කිරීම 3යි 3යි 2යි 5යි. 5 වර්ගය ඍණ. n දන එක දාපුවාම මේ r වලටයි n දන එක දාන්නේ. හරි. තේරෙනවද? fn දන එක කිව්වහම r පදයටයි n දන එක යොදන්න ඕන නැත්තේ. n දන එක r ට දැම්ම දන එකක් තියෙනවා වර්ගය. n දන එක ධන 3 වර්ගය. ඍණ 1යට fn ධන 2 තියෙනවා. n ධන 2 ධන 1 වර්ගය n ධන 2 ධන 3 වර්ගය. එකයට 2 වර්ගය ගුණ කිරීම 4 වර්ගය කියන්නේ පුතේ 8 වර්ගයනේ. ධන 1යට 15 වර්ගය. 3 වරක් 15යි. ඍණ 1යට n ධන 2ට වර්ගය n ධන 4ට වර්ගය. ඍණ 1යට n ධන 3ට වර්ගය n ධන 5ට වර්ගය. ඍණෝකයි ශ්‍රේණී පද n සංඛ්‍යාවක් එකතු ලැබෙන්නේ. තව තියෙනවා අනන්තය දක්වා පද අනන්තය දක්වා වූ ශ්‍රේණිය අගයක් දීලා ඒකට අභිසාරී වනවා අපහොණය කරන්න කියලා. අපි සීමාව යොදමු. පද සංඛ්‍යාව අනන්තය කරා යවන්න ඕනේ. ඒක නිසා එක සීමාවකින් අපි කළ යුතුයි. ලිමිට් n අනන්තය කරා යවනවා. එකයට 8 වර්ගය තුල n අකුරක් නැති නිසා සීමාවල යන්නේ නැහැ. එක බෙදීම් 15 වර්ගය තුල n අකුරක් නැති නිසා සීමාවල යන්නේ නැහැ. සීමාවල යන්න ඕනේ පුතේ. n පද අඩංගු පද අසලින් පමණයි. ඍණ ලිමිට් n අනන්තය කරා යවුවා. එකයට n ධන 2 වර්ගය n ධන 2 වර්ගය. ලිමිට් n අනන්තය කරා යවන්න. එකයට n ධන 3 වර්ගය n ධන 5ට වර්ගය. right. සිග්මා var r සමානයි n වෙනුවට අනන්තය ආදේශ කළා. එකයට 8 වර්ගය ධන 1ට 15 වර්ගය ඍණ. මෙතන ළමයිනේ හරිය අනන්තය වෙනවා. එක බෙදීම අනන්තය බිඳුවයි දෙවෙනිත් ඒ වගේ බිඳු දෙකක් එන්නේ. පිළිතුර වෙන්නේ එක බෙදීම 8 වර්ගය ධන එක බෙදීම 15 වර්ගය. ඒක නිසා ලියන්න පුළුවන් මේ ශ්‍රේණියේ පද අනන්තික අගය බේම්මේ සංඛ්‍යා දෙක එකතුවට සමීප වෙනවා. මේකට අභිසාරී වෙනවා. ඒ කියන්නේ ශ්‍රේණියේ පද අනන්තයක් දක්වා ඒ කියන්නේ අති විශාල සංඛ්‍යාවක් එකතු කරමින් යනකොට එහින අගය බේම්මේ සංඛ්‍යා පද්ධතියට ආසන්න වෙනවා. අපි ඒක නිසා කියනවා එම නිසා සිග්මා r r සමාන 1 අනන්තය හි අගය එක බෙදීම 8 වර්ගය ධන එක බෙදීම 15 වර්ගයට අභිසාරී වේ. නොම ඒ උත්තරේ ගන්න පුළුවන් පුතේ. හරි.